අපිට මේ ඔර්ලෝසුවක මේ ටයිම් චේන්ජර් සවුන්ඩ් එක එන්නේ නැත්තේ. ඔර්ලෝසුව සවුන්ඩ් එක. පොඩ කල්පන කැමරා එකකින් දාලා. නේද? මම බලාගෙන. තුනේ යකෝ. ඇයි? අම්මට කුප්පු මේක මේ මොනවද බම් මේක තියෙන්නේ මේ? අර බලපංකෝ. හෝ සිරාවටම බයිදනේ වේද? සී අර මොකද බාර යන්නේ? මොකද? අඩු මේක අරපන් බං. අරින්න බෑ ආශේ. ආශේ අරින්න බෑ කිසුද බං? ඔරලෝසුවක සද්දයක් ඇහෙන්න ගන්නවා. මේත් එක්කම අපේ ටීම් එක කැමරාව ගෙදර දොරේ කවුළුවට ලං කරනවා. මෙතනදී අමුතුම දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයත් ඒක දැක්කද? හොඳින් බලන්න. මිනිස්සෙගේ හැඩරුවක් ගන්න ඡායාවක් පේන්න තිබිලා නැති වෙලා යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. දැන් මෙතනදී ඇඟ හිරි වැටෙන්න ගන්නේ වීඩියෝ ක්ලිප් එක zoom කරපුවාමයි. මේ ඡායාව ගැහණු කෙනෙක්ට සමාන හැඩරුවක් ගන්නවා. අපහැදිලි වුණත් හොඳින් බැලුවොත් ඒක හොඳටම පේන්න තියෙනවා. කවුරු හරි අපි දිහා බලාගෙන ඉඳලා තියෙනවා. මේ මොකුත්ම දැකපු නැති අපේ ටීම් එක මේ ගවේෂණය ඉස්සරහටම කරගෙන ගියා. පොඩි දාන්න පොඩි දාන්න. මමත් දැක්කා මාකරේ සීන් නැතිලා. මේ අපේ ටෝච් එකේ නේද? ටෝච් එකේ වැඩිම ෂැඩෝ එක වෙන්න පුළුවන්. කියන්න බෑනේ. ඔව් ෂැඩෝ එක වෙන්න පුළුවන්. ඔව් මේ මේක අතට ෂැඩෝ එක වැටලා ඒක මොකද මේ තුනක් ගන්න ඒ වගේ මාවස් වල අහුවෙන අඩුයි. පොඩ. මොකද අද අපිට පාරින්න බෑ. ඉන්ෆ්‍රාරෙඩ් එක ගේන්නත් බැරි වුණා. ලොක් කරලා. එතන තිබ්බ දේවල් අලුත් දේවල්. මොනවා හරි එකකින් වහලා තිබ්බේ නේ බඩු ටික. මොනවා හරි එකකින් වහලා තිබ්බේ අපි පොඩ්ඩක් ආයේ. ඒක තවත් කාමරයක් බං. කාමරයක්ද? ඔව්. තවත් නාදුරන ඡායාවක් කැමරාවට සටහන් වෙලා තියෙනවා. කැමරාව ජනේලෙ පැත්තට හරවද්දී තප්පර කීපයක් යන්න කලින් මෙතන ඡායාවක් තිබිලා ටෝච් එළියත් එක්ක අතුරුදහන් වෙලා යනවා. ඒත් ඇත්තටම මේ මොකක්ද? මේ අපිට ඡායාවක් සටහන් වුණු දෙවනි පාරයි. ආයෙත් කවුරු හරි අපි දිහා බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒ මිනිස්සෙක් නෙවෙයි කියලා අපිට තහවුරුයි.